ChatGPT ඇතුළේදීම Adobe Photoshop run කරන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ. ඉතින් ඔන්න අලුත්ම අප්ඩේට් එකක් කරලා තිනවා ChatGPT එකට. ඒකෙදි ඔයාලට AI එකෙන් ඔයාලට Adobe Photoshop එකේ කරන වැඩ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් Photoshop එක run කරගන්න අමාරු PC එකක් තියෙන කෙනෙක් නම් මේක ගොඩක්ම වටිනවා. සාමාන්‍යයෙන් normal edit කරගන්න, ඒ කියන්නේ normal photo editing කරගන්න වැදගත් tool එකක් වෙයි කියලා හිතනවා. ඉතින් එන අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා Helix AI එකත් use කරලා බලන්න. පල්ලා description එකේ link එක තියෙනවා. ඒ වගේම අපේ channel එක subscribe කරලා ඉස්සරහටත් මේ වගේ videos බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. ChatGPT එක ඕපන් කරගන්න. ඕපන් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් සයිඩ් බාර් එකේ apps කියලා කැටගරි එකක් තියෙනවා. මේකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ගොඩක් app තියෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ Adobe Photoshop ගැන හින්දා මෙතනින් ඔයා ක්ලික් කරගන්න Adobe Photoshop එක. ක්ලික් කරගත්තට පස්සේ මෙතන connect කියලා බලා ගන්න පුළුවන් option එකක් තියෙනවා. ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහේ ටිකක් වෙලා බලන් ඉන්න වෙනවා. එතකොට මේක කනෙක්ට් වෙනවා අපේ ChatGPT account එකට. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේකට free account එකක් තිබ්බහම හොඳටම ඇති. paid version එකක් ඕනේ නැහැ. ඉතින් ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ මේක කනෙක්ට් වෙනවා. කනෙක්ට් වුණාට පස්සේ මේ new chat කියන බටන් එක ක්ලික් කරන්න. දැන් ඔයාලට photo edit කරගන්න පුළුවන් ChatGPT එක හරහා Photoshop use කරලා. අපි බලමු කොහොමද හරියට ෆොටෝ එකක් edit කරගන්නේ කියලා මේකෙන්. ඉතින් මෙන්න මේ වගේ new chat එකක් ගත්තට පස්සේ ඔයාලට යටින් බලා ගන්න පුළුවන් Adobe Photoshop කියලා logo එක වැල්ලා තිනවා. ඉතින් මෙහෙම වැල්ලා තිනවා නම් හරි දැන් ඔයාව ChatGPT account එකෙන් Adobe Photoshop app එක connect වෙලා තියෙන ChatGPT එකත් එක්ක. ඉතින් දැන් ඔයාලට පුළුවන් ඔයාලට edit කරගන්න ඕන ෆොටෝ එක මෙතෙන්ට drag and drop කරන්න. drag and drop කරාට පස්සේ මේ විදිහට ඔයාලට මේකේ edit වෙන්න ඕනේ මොනවද, එහෙම නැත්නම් මේකේ changes මොනවද කියලා prompt එකක් විදිහට දෙන්න පුළුවන්. ඒ විදිහට දීලා උදාහරණයක් විදිහට background එක change කරන්න ඕන නම් එහෙම දෙන්න පුළුවන්. නැත්නම් color එක change කරන්න ඕන නම් එහෙම දෙන්න පුළුවන්. ඒ වගේම මේකේ ගොඩක් effect තියෙනවා. ඒ වගේම blending option තියෙනවා. ඒවා use කරන්න ඕන නම් එහෙම දෙන්න පුළුවන්. දීලා ඉවර වෙලා ඔයාට මේක send කරන්න තියෙන්නේ. ටික වෙලාවක් ගියාට පස්සේ ඔයා send කරපු image එක process කරලා analyze කරලා අදාළ විදිහට edit වුණ ෆොටෝ එක බලා ගන්න පුළුවන් generate කරලා දෙනවා. ඒ වගේම ඔයාට මේකෙදි text remove කරගන්න පුළුවන්. එහෙම නැත්නම් object removing option එකත් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි ChatGPT එක හරහා Adobe Photoshop එකේ වැඩ කරන්නේ. ඉතින් තාම basic දේවල් ටිකක් විතරයි කරගන්න පුළුවන්. ඉස්සරහට OpenAI එකෙන් සහ Adobe එකෙන් මේකට ගොඩක් හොඳ අප්ඩේට් දෙයි. එතකොට සාමාන්‍යයෙන් graphic designer කෙනෙක් replace වෙන්න පවා තියෙනවා. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. තවත් මේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.